Travel and Us. ආයිබෝවන් අද අපි ඉන්නේ දැරණියගල නගරය හරහා නූරි වතුවැයට යන මාර්ගයේ සංචාරයට සුදුසු නමුත් සංචාරකයන් අඩුවෙන් පැමිණෙන ප්‍රදේශයක් ලෙස මේ ප්‍රදේශය හඳුන්වන්න පුළුවන්. සීතාවක ගඟේ නිම්නයේ දිගේ වැටී ඇති මෙම මාර්ගය නූරි වතුවැය දක්වා ගමන් කරනවා. මේ මාර්ගයේ ගමන් ගන්න ඔයාලට මුලින්ම හම්බෙන ස්ථානය තමයි මේ පේන නක්කාවිට පාලම. සෑහෙන කාලයකින් කිසිම නඩත්තු කටයුත්තක් සිදු වී නොතිබුණත් ගම්වැසියන්ගේ කටයුතු වලට මෙම පාලම යොදා ගන්නා බව අපිට බලා ගන්න ලැබුණා. දැන් නම් මේ යකඩ දිරලා තියෙන්නේ. ඔව් ඒක කොට්ටහත් මාත විශාල කොට්ටහක්. මේ අලුතෙන් යන ගමන් මිනිහව කරලා බලලා මේ ඔබ කන ගන්නේද කියලා එවෙන් බලලා අපෝමිට මම දෙන්න. කපන්නු වාගියා ගල්ලි දීලා. කොස්කා කොහෙද තිබ්බේ? එතන. මේ පල්ලේ. හා ගිහලා එන්න. Travel and Us. Google Map එකේ තිබ්බ දියැලක් හොයාගෙන යන ගම. ඒකේ නම තිබ්බේ කැකුණ ඇල්ල කියලා. හරියට පාරක් හොයාගන්න නැහැ. නමුත් දියැලේ සද්දේ ඇතින් ඇහෙනවා අපිට. කල්පනා කරා හොයාගෙනම ගිහින් බලන්න ඕනේ කියලා. පාරට වැරදුනා. මෙන්න මේ අස්සෙන් පොඩි පාරක් තියෙනවා. කැලෑ පාරක්. එක දිගේ තමයි යන්නේ. දියැලේ සද්ද ඇහෙනවා. සද්දෙත් එක්ක සද්ද පැත්තට හොයාගෙන යනවා. කැකුණ ඇල්ල හොයාගෙන යාම නිසා අපිට තිබුණු කාලය ගොඩක් අහිමි වෙලා ගියා. එම නිසා නූරි බලා යන ගමන අපි తాවකාලිකව නතර කර ඉදිරි දිනක නූරි බලා යාමේ බලාපොරොත්තුෙන් අපේ ගමන අද තාවකාලිකව නතර කරා. ඔයාලගේ අදහස් හා යෝජනා පල්ලෙහෙන් කමෙන්ට් කරගෙන යන්න කියලා මතක් කරන අතර අපේ channel එක subscribe කරන්න කියලාත් මතක් කරමින් සිටිනවා.